ආයිබෝන් කියලා පිළිගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලි ඔබ සියලු දෙනාම සංචාරක බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම් සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත වූ 20 තරගාවලිය ආරම්භ කෙරෙමින් එහි පළමු 20 තරගය අද බංග්ලාදේශයේ චිතගොම්හිදී පැවැත්වුණා. මෙම තරගෙන් සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම් පරාජය කර ලකුණු 16ක ජයක් හිමි කර ගැනීමට බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට සමත් වූ බටහිර ඉන්දියා කොදෙව් නායක ෂායි හෝප් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරා. ඒ අනුව බටහිර ඉන්දියා කොදෙව් ඉනිම ආරම්භ කරමින් පිටියට පැමිණි ආරම්භක පිටිකරුවන් දෙදෙනා වන ඇලික් අතන්සි සහ බ්‍රෙන්ඩන් කින් එක්ව බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට කටයුතු කරා. ඒ අනුව ඔවුන් දෙදෙනා එක්ව පළමු පන්දු වර 6 නිමා වන විට ලකුණු 35ක ලකුණු පෝරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. එතනින් පසු ඔවුන් දෙදෙනා එක්ව බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමේ පළවෙනි කඩුවලට පන්දු 50කින් ලකුණු 59ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වුණා. මෙම සබඳතාවයේ අවසන් කිරීමට ක්‍රියාත්මක වූ රිසාඩ් හුසේන් ඇලික් අතන්සිව ලකුණු 34කට දවා ගැනීමත් සමග බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමේ පළවෙනි කඩුල්ල බිඳ වැටුණා. අනතුරුව බ්‍රෙන්ඩන් කින් සමගින් පිටියේ එක් වූ නායක සායි හෝප් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමේ දෙවන කඩුලට තවත් පන්දු 23කින් ලකුණු 23ක සබඳතාවයක් එක් කිරීමට සමත් වුණා. එම සබඳතාවයේ අවසන් කිරීමට සමත් වූ ටස්කින් අහමඩ් පිට පන්දු දෙකක් තුල කඩුළු දෙකක් තුල දවා ගනිමින් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරා. ඒ අනුව ටස්කින් අහමඩ් හමුවේ බ්‍රෙන්ඩන් කින් ලකුණු 33කට සහ සර්පන් රදර්ෆර්ඩ් ලකුණු 0කට දැවී ගියා. බටහිර ඉන්දියා කොදෙව් ඉනිම පන්දු වර 12 පන්දු දෙකක් හමුවේ කඩුළු 3ක් දැවී ලකුණු 82ක් ලබා සිටි මොහොතක නායක ෂායි හෝප් සමගින් පිටියේ එක් වූ රෝමන් පාවෙල් බටහිර ඉන්දියා කොදෙව් ඉනිම ගොඩනගන්නට කටයුතු කරා. ඒ අනුව ඔවුන් දෙදෙනා එක්ව පන්දු වර 17ක් නිමා වන විට ලකුණු 114ක ලකුණු පෝරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. එම්පසුව ක්‍රියාත්මක ඔවුන් දෙදෙනා ප්‍රයෝගකාරී පිටිහාරබයක නිරත වෙමින් අවසන් පන්දු වර 3 තුලදී ලකුණු 51ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් මුදුරා ගැනීමට සමත් වුණා. ඒ අනුව ටස්කින් අහමඩ් යොමු කර 18 වන පන්දු වාරයේදී ලකුණු 15ක්, මුස්තෆිසර් රහමාන් යොමු කර 19 වන පන්දු වාරයේදී ලකුණු 14ක් සහ ටෙන්සින් හසම් යොමු කර අවසන් පන්දු වාරයේදී බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමේ පිටිකරුවන් ලකුණු 22ක් උදුරා ගැනීමට සමත් වුණා. ඒත් සමගම බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 3ක් දැවී ලකුණු 165ක ලකුණු පෝරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. මෙම තරගයේදී බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභය වූ නායක ෂායි හෝප් පන්දු 28කදී නොදැවී ලකුණු 46ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේම ඉනිමට එක් 4 පාරක් සහ 6 පාරවල් 4ක් ඇතුළත් වුණා. ඊට අමතරව අනෙක් අන්තයේ සිට ඔහුට අනිගි සහායක් ලබා දුන් රෝමන් පාවෙල් පන්දු 28කදී නොදැවී ලකුණු 44ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේම ඉනිමට එක් 4 පාරක් සහ 6 පාරවල් 4ක් ඇතුළත් වුණා. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේදී හොඳම පන්දු යැවීම කර ටස්කින් අහමඩ් පන්දු වාර 4ක් අවසානයේ ලකුණු 36කට කඩුළු දෙකක් බෙද දැමීමට සමත් වුණා. ඊට අමතරව මුස්තෆිසර් රහමාන් තම පන්දු වාර 4 ලකුණු 24කට සීමා කිරීමට සමත් වුණා. ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් හබායම් සඳහා පිළිදෙන පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට ආරම්භයේ සිටම දැඩි පීඩනයක් එල්ල කිරීමට අකිල් හුසේන් ප්‍රමුඛ බටහිර ඉන්දියා කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ මූල පෙළ කඩුළු 4ක් ලකුණු 41ක් තුල බෙද දැමීමට බටහිර ඉන්දියා කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා. ඒ අනුව ටෙන්සින් හට්සන් ලකුණු 15කට, නායක ලිටින් දාස් ලකුණු 5කට, සයිෆ් හසන් ලකුණු 8කට සහ ශමීම් හුසේන් 1 ලකුණකට දැවී ගියා. අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම කාර් පිරේරේ නුරුල් හසන්ව ලකුණු 5කට දවා ගැනීමත් සමග බංග්ලාදේශ කණ්ඩායමේ 5 වන කඩුල්ලද බිඳ වැටුණා. ඉන්පසුව බංග්ලාදේශ කණ්ඩායමේ 6 වන කඩුල්ල වෙනුවෙන් පිටියේ එකු තව්බිත් හිදෝයි සහ ටෙන්සින් හසන් සකීබ් එක්ව එම කඩුල්ලට පන්දු 21කින් ලකුණු 20ක සබඳතාවයක් පිහිටුවීමට සමත් වුණා. නමුත් ඉන්පසුව බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ජේඩන් සීස් තව්බිත් හිදෝයි ලකුණු 28කට දවා ගැනීමත් සමග බංග්ලාදේශ ඉනිමේ 6 වන කඩුල්ලද බිඳ වැටුණා. අනතුරුව නැවත ටෙන්සින් හසන් සමග පිටියේ එක් වූ නසුන් අහමඩ් බංග්ලාදේශ කණ්ඩායමේ 7 වන කඩුලට පන්දු 23කින් ලකුණු 40ක වේගවත් ශබ්දතාවයක් ගොඩනගා බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කර ගෙන යාමට උත්සාහ කරත් එය බටහිර ඉන්දියා කොදෙව් පන්දු යවන්නන් හමුවේ අසාර්ථක වුණා. ඒ අනුව බටහිර ඉන්දියා කොදෙව් කන්දු යවන්නන් හමුවේ මෙම තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමට පන්දු වර 19යි පන්දු 4ක් හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වේ ලකුණු 149ක් පමණයි. ඒ අනුව මෙම තරගෙන් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමට ලකුණු 16ක ජයක් හිමි වුණා. මෙම තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභනය වූ ටෙන්සින් හසන් සකීබ් පන්දු 27කදී ලකුණු 33ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේම ඉනිමට 4 පාරවල් 3ක් සහ එක් 6 පාරක් අත්පත් වුණා. ඊට අමතරව තව්බිත් හිදෝයි පන්දු 25කදී ලකුණු 28ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේම ඉනිමට 7 පාරවල් 2ක් ඇතුළත් වුණා. මෙම තරගයේදී බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් හොඳම පන්දු යැවීම කර ජේසන් හෝල්ට පන්දු වර 4ක් අවසානයේ ලකුණු 31කට කඩලු 3ක් බෙද දැමීමට සමත් වුණා.
ඊට අමතරව අනෙක් අන්තයේ සිට ඔහුට අනිකි සහායක් ලබා දුන් ජේඩන් සීල්ස් පන්දු වර 4ක් අවසානයේ ලකුණු 32කට කඩලු 3ක් බෙද දැමීමට සමත් වුණා. මෙම තරගයේ ජය ගැනීමත් සමග බංගලාදේශයට එරෙහිව තරග 3කින් සමානව 20 තරගාවලිය තරග 1.0ක් ලෙස පෙරමුණ ගැනීමට බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඉතින් දිනෙන් දින ක්‍රිකට් ලෝකේ අලුත් වෙන තොරතුරු එසනින් දැනගන්න ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අදට මං ගිහින් එන්න. ඔබ සැමට සුබ දවසක්.